වීඩියෝ එක පොඩක් ස්පෙෂල්. අද මම කැෂුවල් නයිට් එකක් තමයි කරන්නේ. ඉතින් මම හිතුවා අද දැන් වෙලාව රෑ 10යි. අද රෑ 10 ඉඳන් හිත උදේ වෙනකම් කැෂුවල් නයිට් එකක අපිට එන ලෙඩුන්ගේ අසනීප තත්ත්වය තියෙනවානේ. අන්නේ අසනීප තත්ත්වය ඔයාට ආවොත් හොස්පිටල් එකට එන්න කලින් ඔයා කරන්න ඕනේ මොනවාද? සහ ඒ අසනීප තත්ත්වය වළක්වා ගන්න ඊට කලින් ඔයාට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න. මේක සුට්ටක් අමාරු වැඩක්. මොකද ඇත්තටම කැෂුවල්ටි දවසට ගොඩාක් ඇඩ්මිෂන් එනවා. හැබැයි අද මාතරට හයියෙම මයි. උදේ ඉඳන්ම මයි. ඉතින් මම හිතාගෙන ඉන්නවා අද එන ඇඩ්මිෂන්ස් ගන්න පොඩක් අඩුයි. හැබැයි ඒ ඇඩ්මිෂන්ස් වල තියෙන අසනීප තත්ත්වය නැත්නම් රෝගය සුට්ටක් සැලකිය යුතු මට්ටමේ දරුවෙක් වෙයි කියලා. මම ප්‍රාර්ථනා කරනවා කවුරුත් අසනීප නොවෙන්න. මම කියන්නේ අපිට එන රෝගීන් ගත්තම ටිකක් අමාරු වෙන ලෙඩ වැඩිපුර ඒ කියලා මට හිතෙනවා. මොකද නැත්නම් කැෂුවල් දවස් සාමාන්‍ය උණක් එක්සක් ඉංග්‍රීසි හැදෙන අයයි, වමන යන අයයි, ලූස් මොෂන් යන අයයි ඔය වගේ ඇඩ්මිෂන්ස් අපිට ගොඩක් එනවා. ඉතින් අද මම හිතනවා චූටි අසනීප ටික නැතුව ඇත්තටම අමාරු ලෙඩ ගොඩක් අද ඒ කියන්නේ. ගොඩක් නෙමෙයි ටිකක්. මොකද ඇත්තටම ගොඩක් වහිනවා. බස් මේ වහින විදිහට මට හිතෙන්නේ නැහැ මේක පිටතම ලෙඩ වෙයි කියලා. හැබැයි අපි දැන්ම ජජ් කරන්න හොඳ නැහැ. මොකද මේ හිතනවට වඩා ඊළඟ පැය සම්පූර්ණයෙන් නැත්නම් පුළුවන්. එහෙනම් අපි shift එක කරමු. ඔන්න ඉතින් මේක තමයි අද රෑ මගේ එනර්ජි බූස්ට් එක. මේ ඉන්නේ අද අපි රෑ shift එකට ඉන්න ටීම් එක. හායි. ඒ පැත්ත ගන්න බෑ. ඒ පැත්ත ගන්න බෑ. මොකක්ද කියන්නේ මොකක්ද කරන්නේ? නදුනි මිස් හායි. හායි චන්ද්‍රානි. හායි ශානිකා. හායි. අපේ මාස්ටර් ඉන්න පිටිපස්සේ ආව ගන්න ඉඳන් ලෙඩ්ඩුව අහු වෙනවනේ. අපි ගාන්ති මිස් හැමෝ හිමීට. ගාන්ති මිස්. ගාන්ති මිස්. පොඩ්ඩක් මේ පැත්ත බලන්න. හායි. දැන් මම මේ අපේ වෝඩ් එකට අලුතින් එන ලෙඩ්ඩු බලන අතරතුර අපේ වෝඩ් එකේ මේ වෙනකොට ඉන්න අමාරු ක්‍රිටිකල් ලෙඩ්ඩුන්ගේ ටිකට්ස් බලන ගමන්. බලලා මට තව කරන්න පුළුවන් දේවල් ඒ පේෂන්ට්ස්ලා වෙනුවෙන් මොනවාද තියෙන්නේ කියලා බලලා මගේ දැනුමින් එහාට ගිහිල්ලා මොකක් හරි දෙයක් පේෂන්ට් වෙන්න තියෙනවා නම් ඒක මගේ ඉමීඩියට් සීනියර් ඩොක්ටර්ට ඒ කියන්නේ SHOට හරි කන්සල්ටන්ට් මැඩම් එක්ක හරි කතා කරලා ඒ වෙන්න ඕන දේවල් කරනවා. ඉතින් අපේ SHOලයි අපේ කන්සල්ටන්ට් මැඩම්ලා සර්ලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලත් එක්ක වැඩ කරන්න හරිම ලේසි. ඒක නිසා අපි කැමැත්තෙන් සතුටින් වැඩ කරනවා. ඕක තමයි අපේ හයිරාකි එක. මේ වැඩේ ඇත්තටම හිතලා තරම් ලේසි නෑ. එකපාරටම ඇඩ්මිෂන්ස් ගොඩක් ආවා. ඒකින් වැදගත් එකක් මම තෝරගත්තා කියන්න. දැන් අද වැස්සනේ. හරුවලේ එළියට යද්දි පේන්නේ තැනක ඉඳගෙන සර්පෙක් විදින්න පුළුවන්. දෂ්ට කරන්න පුළුවන්. සර්පෙක් දෂ්ට කරොතින් සර්පේ දෂ්ට කරපු ගමන් මොකද කරන්නේ? මුලින්ම පළවෙනියටම සර්පේ ඉන්න තැන ඉක්මනට ඈතට යන්න ඕන. සර්පයව දැක්කනම් එහෙමයි. දැක්කේ නැතත් එතනින් අයින් වෙන්න. එහෙම කරන්න දෙවෙනි පාර දෂ්ට වීම වළක්ව ගන්න. අනිත් එක තමයි පුළුවන් තරම් ඉක්මනට පළවෙනියටම හොස්පිටල් එකට එන්න ඕන. සමහරක් විට විදුපු සතා දෂ්ට කරපු සතා ඔයාලා දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි මාරාන්තික විෂ සහිත සර්පෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ළඟම තියෙන හොස්පිටල් එකට එන්න. ඊට අමතරව ඔයාලට කරන්න පුළුවන් සබන් දාලා වතුරෙන් මෘදු ලෙස හොදන්න. ගොඩක් හද කරන්නේ නැතුව මෘදු ලෙස හොදන්න. විදපු තැන සමහරකට අර දල දෙකක් වගේ තියෙන්න පුළුවන්. පේන්න පුළුවන්. එතන සබන් ටිකක් දාලා වතුර චුට්ටකින් හොදන්න. අනිත් එක තමයි හදට බඳින්න එපා. දැන් ගොඩක් වෙලාවට කියනවා හදට බඳින්න කියලා. ගොඩක් හදට බඳින්න එපා. හැබැයි මොනවා හරි
දැන් හිතන්නකෝ දැන් මගේ ඇඟිල්ලට මෙතන විද්දා කියලා. එතකොට මේ හරියට විද්දා නම් මේ වගේ තැන්වල තියෙන ආභරණ මොනවා හරි මුදු වලලු තියෙනවා නම් ඒව ගලවන්න මොකද එකපාරට ඉදිමෙන්න පුළුවන්. ඉදිමුන්ති මේවා ගලව ගන්න බැරි වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ එහාට රුධිර ගමනාගමනය අඩාල වෙන්න පුළුවන්. ඒක නිසා සර්පෙක් දෂ්ට කරපු ගමන් මේ වගේ ආභරණ තියෙන ඒවා ගලවලා අයින් කරන්න. ගයිඩ්ලයින් එකේ නම් තියෙනවා හොඳට ඔතන්න කියලා. හැබැයි මම දැකලා නැහැ පේෂන්ට් කවුරුත් ඔතාගෙන එනවා. අපි හොස්පිටල් එක ඇතුළේදී අත මේ වෙලීම කරන්නේත් නැහැ. තද්දට බැන්ඩේජ් කරන්න කියලා තියෙනවා. ඒක භාවිතේ කොච්චරක් දුරට තියෙනවද නැද්ද කියන්නේ මට ඇත්තටම ලොකු අදහසක් නැහැ. හොස්පිටල් එකට ආවට පස්සේ ඊට පස්සේ අපි බලනවා ඔයාට විෂ උග්‍ර ලෙස ශරීරගත වෙලා තියෙනවද කියලා අවශ්‍ය නම් ප්‍රතිවිෂ දෙනවා. මේ සර්පයෝ විද්දහම ප්‍රතිවිෂ දෙන එක ඊටත් වඩා සමහරක් වෙලාවට භයානක වෙන්න පුළුවන්. මොකද එතකොට ඇලර්ජිස් එන්න පුළුවන් මේ ප්‍රතිවිෂ වලට. ඒක නිසා හැම සර්පෙක් විදලා එන පේෂන්ට් කෙනෙකුටම අපි ප්‍රතිවිෂ දෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම වුණොත් විතරයි ප්‍රතිවිෂ දෙන්නේ. ඒ අරෙන් අපි කරන්නේ කැක්කුම තියෙනවා නම් කැක්කුමට බෙහෙත් දීලා ලොකු ඉදිමුමක් තියෙනවා නම් අපි ලිම්බ් එක එලිවේට් කරලා තියෙනවා කියනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අතට නම් දෂ්ට කරලා තියෙන්නේ අපි අත ඉස්සලා බැඳලා තියෙනවා උඩ පැත්තට. ඉතින් ඔය වගේ ඒවා තමයි අපි හොස්පිටල් එකේදී කරන්නේ. ඊට අමතරව අපි බ්ලඩ් ඉන්වෙස්ටිගේෂන්ස් එකේදී අපේ පැත්තෙන් හොස්පිටල් එක පැත්තෙන් කරනවා. ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන සර්පය විදපු ගමන් සර්පය විදපු තැනින් ඈත් වෙන්න. පුළුවන් තරම් ඉක්මනට හොස්පිටල් එකකට එන්න. සබන් වතුරෙන් මෘදු ලෙස හොදලා අරින්න. ඔය ටික කරාම ඇති. වාඩි ඉක්මනට රීච් කරන්න පුළුවන් තැනකට එනවා. ඊට පස්සේ උතර ටික අපි හොස්පිටල් එකකින් කරනවා. අනිත් එක සර්පෙක් විදපු ගමන් හද කරලා රෙදි පටියකින් හරි තියෙන මොන හරි පටියකින් වදින පුරුද්දක් අපේ ඇට තියෙනවා. හැබැයි ඒක පරණ ප්‍රැක්ටිස් එකක්. දැන් ඒක කරන්නේ නැහැ. ඒක නිසා එහෙම තදින් වදින්න එපා. සමහරක් විට එහෙම කරන එකෙන් කකුල කපන්න උනත් වෙන්න පුළුවන්. රුධිර ගමනාගමනය අඩාල වීම ඇතුළුව තවත් ගොඩක් එක එක විදිහේ කොම්ප්ලිකේෂන්ස් අතුරු ආබාධ ඒ හරහා එන්න පුළුවන්. ඒ නිසා කකුල තදින් බඳින්න ඕනේ නැහැ. ඊළඟ එක විදපු තැන වැඩි හොල්ලන්නේ නැතුව එක විදිහකට තියාගෙන ඉක්මනට හොස්පිටල් එකට එන්න. හරි. ඊළඟට අපි බලන්න යන්නේ කැනියුලා එකක් දාන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම දැම්මේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලට සහ නර්සිං ස්ටුඩන්ට්ස්ලට. මොකද මේකේ අපේ මිස් කෙනෙක් හරියටම කැනියුලා එක දාන ප්‍රසීඩියක මුලින් ඉඳන් අගට ප්ලාස්ටර් කෑල්ල ගහනකම්ම පෙන්නනවා. ඉතින් මේ පේෂන්ට් ગેස්ට්‍රයිටිස් හොඳටම වැඩි වෙලා මොන බෙහෙත් බීලා අඩු නැති නිසා ආව පේෂන්ට් කෙනෙක් එයාට අපිට විදින බෙහෙත් දෙන්න වෙන නිසා නැත්නම් IV ඩ්‍රග්ස් දෙන්න වෙන නිසා තමයි අපි මේ කැනියුලා එක දාන්නේ. කැනියුලා එකක් සාමාන්‍යයෙන් දැම්ම දවසේ ඉඳන් දවස් 3යි තියාගන්න පුළුවන්. උපරිම 3 වෙනි දවසේ අපි කැනියුලා එක දාන තැනින් මාරු කරන්න ඕනේ එක්කෝ අනිත් අතට. එහෙම නැත්නම් දාපු තැනට වඩා උඩ තැනකට. එතකොට ඇයි කැනියුලා එකක් දාන්නේ? අපිට දැන් සැරින් සැරේට එක්ක බෙහෙත් දෙන්න හරි සේලයින් දෙන්න හරි මොකක් හරි සැරින් සැරේට පේෂන්ට් ප්‍රික් කරන්න වෙන නැත්නම් විදින්න වෙන බෙහෙත් හේතුවක් හින්දා එතකොට අපිට සැරින් සැරේට හැමතිස්සෙම පේෂන්ට් විදින්න බෑනේ. ඒක නිසා අපි කෙලින්ම කටුවක් දාලා තියෙනවා. ඒක හරහා අපි යාට අවශ්‍ය බෙහෙත් ටික විදිනවා. අනිත් එක මේ වීඩියෝ එකට මම පේෂන්ට්ගෙන් සහ පේෂන්ට්ගේ බයිස්ටෑන්ඩර් හිටිය යාළුවෙක් ඒ දෙන්නගෙන්ම කන්සෙන්ට් අරගෙන තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් දැන් මම මේ ඇවිල්ලා හිටපු පේෂන්ට්ස්ලා ටික බල්ල ඉවර වෙලා චුට්ටක් මගේ ඔන් කෝල් රූම් එකට යන ගමන් දැන් වෙලාව පාන්දර 2යි හදාගන්න කියලා බැලුවේ. ඉතින් මේ තියෙන මගේ ඔන් කෝල් රූම් එක. රූම් එකට ආවා විතරයි. තව ඇඩ්මිෂන් දෙකක් ආවා කියලා කෝල් එකක් ආවා. දැන් පට ගාලා ගිහිල්ලා බලන්න ඕනේ. වැදගත් දෙයක් තිබ්බොත් මං කියන්නම්. අද මම ඇඩ්මිෂන්ස් අඩුවෙන් එයි කියලා හිතාගෙන හිටියට හැම පැයටම වගේ ඇඩ්මිෂන්ස් ආවා.
ඉතිං මම මේ දැන් රූම් එකට ගිය ගමන් ආයෙත් ඇඩ්මිෂන් එකක් ඇවිල්ලා ආයෙත් මට කොහොමත් එන්න වෙන නිසා හෙට ඩිස්චාර්ජ් වෙන්න ඉන්න පේෂන්ස්ලා වගේ එකගේ හෙට නෙමෙයි ඇත්තටම අද රවුන්ඩ් එකෙන් පස්සේ ඩිස්චාර්ජ් වෙන්න ඉන්න පේෂන්ස්ලා ටිකකගේ ඩිස්චාර්ජස් ලියන ගමන් තමයි ඉන්නේ. ඇඩ්මිෂන් කොච්චර ආවත් ඔයාලට කියලා දෙන්න පුළුවන් විදිහේ ටොපික් එකක් තියෙන එහෙම ගොඩාක් ලොකු වැදගත්කමක් තියෙන ලෙඩක පේෂන් කෙනෙක් ආවේ නැහැ ඇත්තටම. ඔය වුණ කැස්ස ඒ වගේ ගැස්ට්‍රයිටිස් වගේ පේෂන්ස් ටිකක් තමයි ඉතින් ආවේ. දැන් ආයෙත් මම පොඩ රූම් එකට යන ගමන් හෙලෝ ඉතින් හිතාගෙන හිටියට වඩා වෙනස් විදිහට තමයි වැඩ ටික උනේ. හැම පැයටම ඇඩ්මිෂන්ස් ආවා. කියන්න තරම් වැදගත් දෙයක් තියෙන පේෂන් කෙනෙක් ඇත්තටම ආවේ නැහැ. ගැස්ට්‍රයිටිස් වැඩි වෙච්ච අය තමයි ගොඩක් දුරට ආවේ. පිරිමි වාට්ටුවක නෙමෙයි දැන් මම මේ දවස්වල වැඩ කරන්නේ. ඒක නිසා විශේෂයෙන්ම පිරිමි අය දැන් ඒගොල්ලෝ මත්පැන් පානය කරනවානේ. මත්පැන් පානය කරාම ගොඩක් දුරට කෑම කන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි ඒකෙන් ගොඩාක් ලොකු හානියක් වෙන්න පුළුවන් ආහාර මාර්ගයට. ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා බඩ දනවා, උගුරට එනවා. ඔහොම කියලා තමයි ගොඩක් පේෂන්ස්ලා ආවේ. එතකොට ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අර මේ කටින් බොන බෙහෙත් විතරක් දීලා ඒ ගැස්ට්‍රයිටිස් එක සමනය කරන්න අමාරුයි. ගොඩක් දුරට අර IV කැනියුල එකක් දාලා විදින බෙහෙතින් තමයි ඔමෙප්‍රසෝල් IV එකකින් වගේ සෙටල් වෙනවා. ARN එක සෙටල් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඔය වගේ ලෙඩ තමයි ගොඩක් ආවේ. ඊට පස්සේ මේ ඇලර්ජික් රියැක්ෂන් එකක් ආවා. ඇලර්ජිස් ගැන කිව්වහම තමන් දැන් හිතන්නකො දැන් තමන් ඉස්සෝ වලට ඇලර්ජික්. ප්‍රෝන්ස් ඇලර්ජි. එතකොට ප්‍රෝන්ස් කන්න යන්න එපා. මොකද එක එක වෙලාවට ඇලර්ජි එක එන්න පුළුවන් විදිහ වෙනස්. සමහරක් වෙලාවට එකපාරට හුස්ම ගන්න බැරි වෙලා BP ප්‍රෙෂර් අඩු වෙලා මැරෙන්න උනත් පුළුවන්. ඒකට කියන්නේ ඇනෆිලැක්ටික් ෂොක් කියලා. එතකොට ඔය වෙලාවේ අනිවාර්යෙන් හොස්පිටල් එක පේෂන්ට් මැනේජ් වෙන්න ඕන. ඒකේ වැදගත්ම දේ තමයි තමන් ඇලර්ජි කියලා දන්නවා නම් යම්කිසි ආහාරයකට හරි විශේෂයෙන්ම බෙහෙතකට හරි ඒ බෙහෙතකට ඇලර්ජි නම් ඒ බෙහෙත තමන්ගේ ડોක්ටර්ට කියන්න. ඒ කියන්නේ ඔයා කොයි වෙලාවෙ අලුතෙන් බෙහෙත් ගන්න ડોක්ටර් කෙනෙකුට ගියත් ඔයා ඇලර්ජික් බෙහෙත කොයි හරි ලියාගෙන තියාගෙන ඒ බෙහෙත ඒ ડોක්ටර්ට කියන්න. මොකද ડોක්ටර් දන්නේ නැහැනේ ඔයා ඒ බෙහෙතට ඇත්තටම ඇලර්ජික්ද නැද්ද කියලා. එතකොට ඒක දෙන්න පුළුවන්. එතකොට එකපාරට හුස්ම ගන්න බැරි වෙලා ප්‍රෙෂර් අඩු වෙලා මැරෙන්න උනත් පුළුවන්. කෑම ඇලර්ජි තියෙන ඒවා වැඩි කන්න එපා. කන්න එපා. කියන්නේ කෑවොතින් අමාරු වෙන්න පුළුවන් හුඟක්. ඇත්තටම එහෙම ඇලර්ජික් වුණොත් ඔයාට එන ගමන් කරන්න කියලා එහෙම විශේෂ දෙයක් නැහැ හොස්පිටල් එකට. කරන්න පුළුවන් එකම දේ මේ ඇලර්ජික් දේවල් නොකා ඉන්න එක විතරයි. සහ ඇලර්ජික් බෙහෙත් ડોක්ටර්ස්ට කියලා ඒවා නොබී ඉන්න එක විතරයි. ඒක සුළුවට තකන්න එපා කොයි වෙලාවකවත්. ඒකකින් මැරෙන්න උනත් පුළුවන්. ඔයා ඉක්මනට හොස්පිටල් එකට ආවට පස්සේ ETU එකෙන්ම හොස්පිටල්ස් වල ඇලර්ජික් එක හරි ඇනෆිලැක්ටික් එක හරි මැනේජ් කරනවා. අනිත් එක තමයි අර ගැස්ට්‍රයිටිස් එක නම් ඔයගොල්ලෝ මුලින්ම බීලා බලන්න නිකන් බඩ දනවා වගේ එනකොට පපුව කියන්නේ මැද පපුවේ මැද කොටස හෝ බඩ දනවත් එක උගුරට එනවා වගේ නම් ඒක නිතර වෙන දෙයක් නෑ. ඒක heart attack එකක් වීමේ සම්භාවිතාවය අඩුයි. හැබැයි අපිට ඒක නෑමයි කියලා කියන්න බෑ. සම්භාවිතාවය අඩුයි. එතකොට මුලින්ම මේ ඔමෙප්‍රසෝල් හරි ෆැමටිඩීන් හරි පැන්ටප්‍රසෝල් හරි මොනවා හරි ගැස්ට්‍රයිටිස් වලට බොන බෙහෙතක් තමන්ගේ ડોක්ටර් කෙනෙක්ගෙන් ඉල්ලගෙන බීලා බලන්න. අඩු වෙන්නේ නැත්නම් හොස්පිටල් එකට එන්න. හරි දැන් ඇවිල්ලා උදේ 6:00යි 6:00 බහුව වෙලා 6:35යි. දැන් ඉක්මනට ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන උදේ රවුන්ඩ් එකට එනවා. ඉතින් මම හිතනවා අද කියන්න ගොඩාක් දේවල් තිබුණ නැති වුණාට මේ අද පේෂන්ස්ලා ගැන අපි මුලින් කතා කරගත්ත විදිහට
යම්කිසි පොඩි හරි දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි ඉක්මනට ගිහින් රවුන්ඩ් එකට ලෑස්ති වෙලා එමු. මේක තමයි මම්මගේ වෝඩ් එකකින් එළියට බහිද්දි දකින්න ආසම ලස්සනම හිතනිවන view එක. මට ගෙදර යන්න තියෙන පාරත් හරිම ලස්සනයි. අද වැස්සත් එක්කනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක ඉක්මනටම එන්න. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.